Hi guys. ඉතින් කොහොමද ඔයාලට? කොහොමද ඉතින් ඔයාලට? කොහොමද ඔයාලට? ඉතින් අපි අද මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ අපේ හරි ගිය විදිහ. ඔව්. හරි ගිය විදිහ වගේම කියන්නේ වෙනද වගේම අපි ඔයාලට එක්ස්ප්ලেইন කරලා තමා අපේ වීඩියෝ එක දාන්නේ වීඩියෝ ක්ලිප්ස් ටික දාන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙත් අපි යන විදියයි හිටපු තැනයි තමයි ඉතින් අපි වීඩියෝ කරේ ඔයාලට බලන්න. ඔයාලා ගොඩක් ආසාවෙන් ඉන්න හින්දා. ඉතින් මෙදා පාරේ තමයි අපිට ෆයිනලි හරි ගියේ. ඉතින් අපිට ගොඩක් සතුටු දවසක් වුණා. ඒකත් ඔයාලට තියෙනවා. බලා ගන්න පුළුවන් මේ අපි ඇත්තටම අපි අර මනසින් වැටලා හිටියේ ඒත් අර ඒ වෙලේ එක චෙක් කරද්දිත් ඉතින් මාරයි ඉතින් ඔව් ඒක ඉස්සලාම ගෙදර අපි කරා ෆාමසියෙන් ඒ අදාළ දේ ගෙනල්ලා නේ ඔව් අපි දවස් අපි ට්‍රාන්ස්ෆර් එක කරා ඊට පස්සේ ට්‍රාන්ස්ෆර් එක කරලා ඉවරලා තමයි මේ දවස් 14කින් ඔව් 14කින් බලන්න කියනවා. එතකොට අපි හැබැයි 13 වෙනි දවසේ තමයි අර කරේ. ඔව් ඒ කියන්නේ අපි බැලුවා මුලින් අපි කොහොමත් මෙයාට වෙනම මේ ලේ චෙක් කරන්න කියලා බ්ලඩ් චෙක් කරන්න කියලා තමයි කියලා තිබ්බේ. අපි කොහොමත් ඒකත් කරා. මොකද ඒක කරලා අපි ඊමේල් හරහා ස්පේන් යවන්න ඕනේ. යවුවා. එයාට පෙන්නන්න මේක හරියටම හරි ගිහලාද කියලා බලන්න. ඔව්. ඒ වගේම ඉතින් මෙයා ප්‍රෙග්නන්ට් වුණා ඉතින්. අපි තවත් හීනක් සැබෑ වුණා. ඔව්. අපි ඒක මාර විදිහට ඒක කොහොමද කියන්නේ ඒක ලොකුම හීනයක් අපි දෙන්නම තිබුණා. ගොඩක් කැපකිරීමෙන් ගිය ගමනක් නේ. අනිවාර්යෙන්. අපි ගොඩක් ප්‍රශ්න මැද්දේ කැපකිරීම. අපි දෙන්න වැටුණු තන් අනන්තයි එතනදී. ඒ වගේම ඉස්සරහටත් කතාව රසවත් වෙයි. කියලා මම හිතනවා. මොකද අපි ගොඩාක් දේවල් අහු කරලා අනිවාර්යෙන් ඉතින් මම හිතන්නේ රසවත් වෙන්නේ ඉතින් අම්මලා දෙන්නේ කිහිම ලේසියෙන් පේන්නේ නැහැනේ සාමාන්‍යයෙන් අම්මා සහ තාත්තනේ පේන්නේ අම්මලා දෙන්නේ කිහිම පේන්නේ නැහැ. අපි කතා බහට ලක් වෙන අපි දෙන්නා ඉතින්. ඉතින් ඒක ඔයාලගේ මැජික් එකක් කියලා වගේ හිතන්න එපා. ඉතින් ඔයාලා බලන් ඉන්න අපි ඔයාලට පෙන්නන්න ඔයාලට මැජික් එකක් හින්දා. ඉතින් ඔයාලා බලන් ඉන්න මොකද අම්මා තාත්තා අම්මා සහ තාත්තා කියන එක වගේම තමයි ඉතින්. ඔව් දැන් කියන්න ඕනේ කියන්නේ අපේ ප්‍රෙග්නන්සි එකේදීත් අපි ගෙවපු බැරෑරුම් කාලයක් තිබුණා. දුක සතුට මැද්දේ අපි ප්‍රෙග්නන්සි එකත් හරිම අමාරුවෙන් ගෙනිච්චා. කියන්නේ සතුටින් සමහර ප්‍රශ්න මැද්දේ අමාරුවෙන් ගියා. ඔව් අපිට තව ප්‍රෙග්නන්සි එකේ වීඩියෝ වලට කරා අපි තව ගොඩක් අය අහලා තිබ්බ බබා හම්බුණාද කියලා. ඉතින් බබා හම්බුණා නොවැම්බර් වල. ඒත් අපි ඔයාලට ප්‍රෙග්නන්සි එකේ විස්තර දැන් අපි ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට පෙන්නනා කියපින්ද ඉතින් පොඩි වීඩියෝස් ටිකක් තියෙන ඉස්සරහට ඔයාලට ඒව බලන්න. ජෙන්ඩර් පාටි එක තියෙනවා. ඒතකොට අපි ට්‍රිප් ගියේ ඔයාලට බලන්න පුළුවන්. ඒ ඔක්කොම තැන්වලදී මම ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අපි ඉතින් සෝෂල් මීඩියා හරහා වැඩි දැම්මෙත් නැහැ. ෆොටෝස් කපලා දැම්මේ මෙයාගේ වඩාත් සමහරක් අයට තේරලා තියෙන අපි ඉතින් යාලට රිප්ලයි කරේ නැහැ. ඒතර TikTok එකෙත් සමහරක් අයට දැන්ලා තියෙනවා ශාලි ප්‍රෙග්නන්ට් නේද කියලා. ඉතින් අපි යාලට මේ රිප්ලයි කරේ නැහැ. ඒ සමහරක් ඒ ලියපු අයට ඇත්තටම ඔයාලා හරි ඔයාලට ඒක තේරිලා තියෙනවා. ඔයාලා හොඳ හැකින් බලලා තියෙනවා විශේෂයෙන් ශාලිව. ඉතින් ඒක වෙලා හිටියේ ඒ දවස්වල ප්‍රෙග්නන්ට් ගිය අවුරුද්දේ තනිකර ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ ඉතින් මෙයා. ඒ කියන්නේ කියන්න ඕනේ මේ මගේ හැම ලොකු බඩක් තිබුණෙත් නැහැ. සාමාන්‍ය බඩක් තිබ්බේ. ඒක නිසා එහෙම දකින කෙනෙකුට එකපාර කියන්නත් අමාරුයි. සූක්ෂමව හරියට බැලුවොත් කිව්වකි. ඔව් ඒ කියන්නේ සමහරක් කියන්නේ මම හිතන්නේ වීඩියෝ එක එකපාරක් නෙමෙයි දෙපාර තුන් පාර විතර බලලා තමයි ඒ කමෙන්ට් එක දාලා තියෙන්නේ. ඉතින් ඒ තේරෙන අයට ඉතින් මට ඉතින් සතුටුයි ඉතින් ඔයාලට තේරෙන එකට. ඉතින් ඔව් ඉතින් මෙයා ප්‍රෙග්නන්ට් වුණා වෙලා හිටියේ. ඉතින් දැන් බබත් හම්බුණා. නේද? ඔව් බබත් හම්බුණා ප්‍රෙග්නන්ට් වුණා. මේ හරිය වීඩියෝ එක තමයි මේකෙන්. ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් වුණා කියලා දාන වීඩියෝ එක තමයි කියන්නේ. එහෙනම් ඔයාලට ওই ටික ලස්සනට විඳගෙන යන්න. අපේ ජීවිතේ තවත් ලස්සන ස්ටෝරියක් තියෙනවා ඉස්සරහට එන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බනින අයත් බලන්න. මෙයා හරි ආදරේ බනින අයට.
ආදරේ. බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක අපේ ජීවිතේ අපි කොහොමද ගැහැණු ළමුන් දෙදෙනෙක් වෙලා අපි කොහොමද අපි මේ දේවල් කරගෙන යන්නේ කියන එක ඔයාලට ලොකු අත්දැකීමක් වෙයි. මම දැක්කා එක්කෙනෙක් දාලා දෙනවා. ඒ කියන්නේ අපි දෙන්නාගේ ශක්තිය ගැන, ආත්ම ශක්තිය ගැන කතා කරලා තියෙනවා. ඔව් ලොකු ශක්තියක් ඕනේ. ඉතින් විශේෂයෙන් මේ වැඩ ටික කරන්නත් ඒ වගේම මේ මිනිස්සුත් එක්ක ඉන්නත් ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඉතින් ලේසි නෑ මිනිස්සුත් එක්ක ඉතින් ඉඳි. ඒත් ඉතින් අපි ඒවත් පාස් කරන් ඉස්සරහට යමු ඉතින් guys. හැමෝගෙම මානසවල් එක්ක අපිට කතා කරන්න යද්දී ආශ්‍රය කරද්දී මිනිස්සුම ගොඩක් අමාරුයි. දැන් අපි අම්මලා දෙන්නෙක් වෙලා ඉද්දී ඒක තවත් අමාරුයි. අනිවාර්යයෙන් ඉතින් අපි ඒක දැනගෙන තමයි ඉතින් අපි අම්මලා දෙන්නෙක් නොදැන කරා කියලා කියන්නේ මම. ඔව් ඒක වැරදි වලට හිමකට ගන්න එපා. ඊට පස්සේ කියයි තව එකක්. ඉතින් අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. අපි සමාවෙන්න ඕනේ චුට්ටක් පරක් වුණා ඉතින්. ඒත් අපි ඔයාලට වීඩියෝස් අනිවාර්යෙන් දෙනවා. මොකද්ද මේ ඊළඟ වීඩියෝ එකේ Q&A එකක් තමයි අපි දෙන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට විශේෂ ප්‍රශ්න තියෙනවා නම් හොඳට මේ වීඩියෝ එකේදී අහන්න නේ. ඔව් මේ වීඩියෝ එකේදී අහන්න අනිවාර්යෙන්. ඒ කමෙන්ට් එක අනිවාර්යෙන් නමත් එක්කම අපි කැමති ඇත්තටම ෆේක් නේම් වලින් නැතුව ඇත්තටම ඔයාලගේ හරි නම ඔරිජිනල් නේම් එක ප්‍රොෆයිල් එකේ තියෙනවා නම් මොකද ෆේක් ඒවා සමහරක් ඒවා අපි බලන්නේ නැහැ අපි ගණන් ගන්න නැහැ මොකද සමහරක් අය ෆේක් වලින් බනින හින්දාත් ඉතින් මේ ෆේක් වලින් ෆේක් account වලින් ලියන්න එපා බොරුවට මේ කමෙන්ට් එකක් හරියට දානවා නම් හරි නේම් එක දාලා දාන්න පොඩි ඉල්ලීමක් කරන Q&A එකට ඔයාලා වෙනුවෙන් ඉතින් ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මේ සම්බන්ධ වෙ කියන්නේ ප්‍රෙග්නන්සි එක අනුව කියන්න මොකක් හරි ඕන දෙයක් අපි හෙල්ප් එකක් කරනවා මේ දවස්වලත් මෙයා හෙල්ප් කරනවා ගොඩක් දෙනෙක්ට ඔව් මම කතා කරනවා පෞද්ගලිකව මේ කියන්නේ මං හිතුවේ එක්කෙනෙක් දෙන්නෙක් කතා කරයි කියලා එහෙම නැහැ normal couple ගොඩක්ම කතා කරනවා කිසිම මේ නෑ ඉතින් මං හිතන්නේ ඉතින් normal couple වුණත් ඉතින් ගොඩක් ආසාවෙන් ඇත්තේ ඉතින් බබෙක් හදාගන්න ඉතින් මං හිතන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම දේ ඒක තමයි ඉතින් අපි දැන් මේ ලස්සන දේ ලස්සනට විඳමින් ඉන්නවා අපි ලස්සනම කාලයක් අපි දැන් ගෙවන්නේ ඔව් ඒක නම් ඇත්තට ඔව් ඒක අමුතුම අත්දැකීමක් අපි දෙන්නට ඒක එයා hina වෙද්දි පවා අපි ඒ කියන්නේ අපි අර ජොබ් එකේ ඉඳලා එහෙම එළිය ගිහිල්ලා ඉතින් මට මම ගැන කියන්නේ එහෙම ඉඳලා ඒ ප්‍රෙෂර් එකේ ඉඳලා එහෙම ගෙදර එද්දි ආවගෙද්දි පට්ට කියන්නේ මාර සැනසීම මාර සතුටක් තියෙන ආව බලද්දි හැමදේම අමතක වෙනවා මට නම් මොකද මට නම් මෙයාවත් අමතක වෙලා තියෙන්නේ ඔව් මෙයා ගැනත් කතා කරන්න එපා මම කියන්නේ ළමයා ගැන ළමයා ඉතින් ඔක තමයි ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඔයාලට හොඳ ප්‍රශ්නයක් මොන හරි ඔයාලට අහන්න තියෙනවා නම් හැමෝටම දැනගන්න පුළුවන් ඒ කියන්නේ අපිට පොදුවේ කියන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඔයාලා අහන්න අපි උත්තර දෙන්න ඔව් ප්‍රයිවට් මොන හරි තියෙනවා නම් ඉතින් ශාලිට හෝ මට ලියන්න විශේෂයෙන් ශාලි තමයි මගේ කෙරුණොත් ලියන්නේ ඉතින් ඔයාලට මොන හරි දැනගන්න ඕන නම් ප්‍රයිවට් ලියන්න කියන්නේ ප්‍රයිවට්ලි දැනගන්න ඕන ප්‍රයිවට් ලියන්න එහෙම නැත්නම් කට්ටියට හැමෝටම පෙන්වන්න ඒ කියන්නේ අහන්න වැදගත් දෙයක් නම් ඔයාලා කමෙන්ට් වලින් අහන්න අපි ඊළඟ වීඩියෝ එකක කියන්නේ එකකින් තමයි අපි ඔයාලට දෙන්නේ. ඔව්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි බයි. බයි. ආයෙත් වරක් ඇවිත් තියෙනවා බාර්සෙලෝනා වලට බාර්සෙලෝනා තෙරස් ඔෆ් ට්‍රාන්ස්ෆර් හොඳ නේද ඔව් තුන්වෙනි පාට අපි ආවනේ තුන්වෙනි පාරටත් ආවා ඔන්න දැන් අපි ගිහලා කැප්ටන් දැන් ඔයාලට පෙන්නන්න යන්නේ අපි කාමරේ එන්න මාත් එක්ක චූටි රූම් එකක් ගත්තා මොකද අපි දවස් දෙකයි ඉන්නේ වැඩි කාලයක් ඉන්නේ නැහැ අපි බැල්කනි එකක් තියෙනවා අපිට. මේ විදිහට තමයි බැල්කනි එක පේන්නේ. ලස්සනයි. අපි ඉන්නේ 7 වෙනි තට්ටුවේ. මේක තමයි අපේ ඇඟ. කෝල් කරන්න ඕන නම් තමයි කෝල්. හලෝ එන්ටි. ඊස්සේ අපේ බෑත්රූම් එකට ගියොත් පොඩි බෑත්රූම් එකක් තියෙනවා. ඒක තමයි බෑත්රූම් පුංචි බෑත්රූම් එක. මේක අපි නාන තැන ලස්සට තියෙන පිරිසිදු පිරිසිදුට
එතකොට මේ ඉන්නේ අපි දෙන්න ආදරෙන් ඉන්නවා ඉතින්. ඕක තමයි විස්තරය. ඉතින් අපි බලමු අපි තුන්වෙනි පාරටත් මෙහා විත් මොකක්ද මේ කරන්න යන්නේ. මොකද්ද මේ වෙන්නේ කියලා නේ. මේ වෙන්නේ කියලා. ඔව් ඔයාලට ඉස්සරහට ඒවට උත්තර ලැබෙයි. එහෙනම් අපි යමු අවාන්ති ඉදිරියට. ඉදිරියට යන්නේ. බයි. බයි. Hi Shadi. Hi guys. අපි වෙන දවස්වලට වැඩිය හරිම රිලැක්ස් එකකින් මේ ගමන ආවේ. වෙනතට සමහර දවස්වලට රෑ වෙනවා එන්න. නේද? අද වේලස්සන ඇවිත් තියෙනවා. ඉතින් අපි ටිකක් පල්ලියක් තියෙනවා මෙතන ඉස්සරහම අපි දැන් ඒකවත් යන්න හිතන්නේ. ඒකවත් ගිහලා සුබ මොහොතේ වැඩ පටන් ගන්න. අරසමක් කියලා. සමක් කියලා එන්න. එහෙනම් අපි යමු. හරියටම රතන තමයි අපි යන චර්ච් එක තියෙන්නේ. බලමු පේද කියලා හරියට පේන්නේ. කරන්න නමස්කාර. අත කාගෙද මේවා? මේව දානවා ඔයාගේ නේ? කරන්න දෙයක් නැහැ. අස්කල් ඉවරද? CD spegniti. මේ තියෙන්නේ අපේ රෑ කෑම. ඉතින් අපි හිතුවා වැඩි මහන්සි වෙන්නේ නැතුව ගෙදර ඉඳන් කන්න ඕනේ කියලා. දැන් නැගිට පට්ට තාමත් නිදිමත මට නම්. මෙයා උදේ පාන්දර නැගිටලා මාව කූතන ඉවරයක් නැහැ. ගන්න ලිෆ්ට් එක යනවා. උදේ පාන්දර නැගිටිනවා guys. උදේ කන්න. ලිෆ්ට් එකේ ඉන්න පිළා. හරි එන්න බෑ. Hi guys. Good morning. ටිකක් සුදු වැඩි වගේ කොහොමද? මොකක්ද නැත්? මොකක්ද? තෝදෙකුට දීපෝ මට හොමද කතාරන්නේ කියන්නේ එකට දෙන්න මගේ නැත්තරම්